මං ගිහින් එන්න. මැඩම් කොහෙද යන්නේ ඔය? යාළුවොත් එක්ක shopping කරන්න යනවා මම. මම යන්නේ නෑනේ. නෑ මං තනියෙන් යන්නේ. ඔය ඇඳුම පාරේ ගෑන් ළමයට තනියෙන් ඇඳගෙන යන්න තරම් බෑනේ. ගෑනු මොකද පිරිමි මොකද? පිරිමින්ට පුළුවන් නම් ඕන තැනක ෂෝට් එකක් ඇඳගෙන යන්න. ගෑනුන්ට අයියෙන් යන්න බැරි. පොඩ්ඩක් ඉන්න. එහෙනම් ඔයා මං කරන දේ කරන්න ඕනේ හරිද? කරන්නකො බලන්න. එහෙමද කියන්නේ? මේකත් කරන්නකො බලන්න එන. පිරිමින්ට වගේ ගෑනුන්ට හැමතැනම රෙදි ගලවන්න බෑනේ. මං ඒක තමයි කිව්වේ. මම මෙහෙම ටවුමට ගියත් කවුරුත් වැඩි ගණන් ගන්න නෑනේ. හැබැයි ගෑණියගේ එක මයිලක් දැක්කා සමහරක් පිරිමින්ට නගිනවා. දැන් ඔයා මොකද්ද කියන්නේ මට? මේවත් ඇඳුන්නේ. දැන් මං ආස විදියට ඇඳුමක්වත් අඳින්න නැද්ද මට? මෙතන තියෙන්නේ ඇඳුමක ප්‍රශ්නයක් නෙමෙයි. ඔයා පිරිමියෙක් එක්ක ගමනක් යනවා කියන්නේ ඔයා ආරක්ෂිතයි. ඔයා තනියෙන් ගමනක් යනවා කියන්නේ තනි කරම නඩුවක්. ඉතින් ඔයා කැමති ඇඳුමක් අඳින්න මාත් එක්ක යද්දි මට පුළුවන් ඔයා පරිස්සම් කරන්න. එතකොට ආරක්ෂාව කියලා අදහස් කරේ මොකද්ද ඔයා? ආරක්ෂාව කියලා අදහස් කරේ කෙල්ල එක්ක පරිස්සම් කරන්න හම්බ කරන්න ඕන. මොනවාද? සල්ලි. ප්‍රශ්නේ මොකක් වුණත් උෂ්තරේ සල්ලි. ඉතින් ගයිස් එකම නමක් සෝන් එකේ සින් කරන්නේ මෙන්න මෙයා තමයි. මම යටින් ලින්ක් කරලා තියෙන ලින්ක් එකට ගිහලා ඔයාලා ලස්සන වීඩියෝ එකක් කරගෙන යන්න. අනිවාර්යෙන් කිව්වොත් මෙයා මගේ සුපිරි බොක්කක්. ඉතින් මට වැඩ ගොඩකට මෙයා උදව් කරලා තියෙනවා. ඉතින් ඔයාලත් මෙයාට අනිවාර්යෙන් උදව්වක් කරගෙන යන්න. කරන්න තියෙන එකම උදව්ව තමයි වීඩියෝ එක කරගෙන යන්න. ඉතින් මොකද්ද කියන්න තියෙනවද අපේ කට්ටියට? යාළුවෝ සෙට් එකටම කියන්නේ ඉතින් වීඩියෝ එකක් දාගෙන යන්න හැමෝම මේ මගේ අලුත්ම ගීතය එකම නමයි සේරම සපෝට් එකක් දෙන්න සුපිරි සපෝට් එකක් දෙන්න මේ වයිරල් කරලාම දාමු සෝන් එක TikTok ටිකක් දාගෙන යන්න යාළුවෝ ආදරෙයි එහෙනම් හැමෝටම ආදරේ එහෙනම් good bye අනිවාර්යෙන් follow එකක් දාලා like එකක් දාන්න මේ වීඩියෝ එකට bye bye